දැයි සුදසක් වේ ඔබට අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉල්ලුම් නම්‍යතාවය මිලේනු නම්‍යතාවය ගණනය කරන ආකාර පහක් පිළිබඳව. අපි මුලින්ම බලමු මිලේනු නම්‍යතාවය කියන්නේ මොකක්ද කියලා. මිල ඉල්ලුම් නම්‍යතාවය මිලේනු නම්‍යතාවය නැත්නම් PED නැත්නම් EDB price elasticity of demand කියලා කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? ඔබ දන්නවා කිසියම් නිශ්චිත අවස්ථාවක භාණ්ඩයක ඉල්ලුම තීරණය කරන සාධක තමයි සලකා බලන භාණ්ඩයේ මිල, සම්බන්ධිත භාණ්ඩවල මිල, පාරිභෝගික ආදායම, පාරිභෝගික රුචිය, අනාගත මිල, ඊළඟට ගෙනම් කරන සංඛ්‍යාව, වෙනත් සාධක. මෙන්න මේවා අතුරෙන් කිසියම් නිශ්චිත අවස්ථාවකදී අනිකුත් සාධක ස්ථාවරව තිබෙන්නේ මෙන්න මේ අන්සාධක ස්ථාවරයි. අනිකුත් සාධක ස්ථාවරව තිබෙදී සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වීමට සාපේක්ෂව නැත්නම් සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වීමට සංවේදීව ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම නැත්නම් ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස් වන ප්‍රමාණය ප්‍රතිශතය මැන දැක්වීමට අපි කියනවා මිල ඉල්ලුම් නම්‍යතාවය කියලා. මිල ඉල්ලුම් නම්‍යතාවය. ඒතර මිල ඉල්ලුම් නම්‍යතාවය නිර්වචනය කරන්නේ ඒ ආකාරයට. අපි බලමු කිසියම් සමීකරණයක් දීලා තියෙන අවස්ථාවක QD සමානයි 110 P ආකාරයේ සමීකරණයක් ගමු. මෙන්න මේ වගේ සමීකරණයක් දීලා තියෙන අවස්ථාවක කොහොමද කිසියම් මිලකදී නම්‍යතාවය ගණනය කරන්නේ කියලා. අපි මීට පෙර වීඩියෝ එකකදී කතා කරා කොහොමද ඉල්ලුම් සමීකරණයක් දීලා තියෙනකොට ඉල්ලුම් වක්‍රයක් හදින්නේ කියලා. මේ අක්ෂය P කියලා ගන්න, මේ අක්ෂය Q කියලා ගන්න. මෙන්න ඉල්ලුම් වක්‍රයෙන්ද උපරිම ප්‍රමාණය 100යි. ඒ කියන්නේ මේ 100 බෙදීම 10 උපරිම මිල 10යි. ඉල්ලුම් වක්‍රය කියලා D කියලා ලකුණු කරනවා. එතන මිල පහේදී අපි දන්න දේවල් ටිකක් තමයි මිල පහේදී ප්‍රමාණය 50දී නම්‍යතාවය ඒකීය වෙනවා. ඒ කියන්නේ ඍණ 1යි. මෙන්න මේ කොටසේ නම්‍යතාවය නම්‍ය වෙනවා. කියන්නේ ඍණ 1ට වැඩි. මේ කොටසේදී නම්‍යතාවය අනම්‍ය වෙනවා. කියන්නේ ඍණ 1ට අඩුයි. එතකොට මේ ඍණ කියලා කියන්නේ මිල සහ ඉල්ලුම් ප්‍රමාණය දෙන ප්‍රතිලෝම සම්බන්ධතාවය ගණිතයේදී භාවිතා වන ඍණ ලකුණ නෙමෙයි. එතකොට පැහැදමත් එක්ක මුලින්ම අපිට නම් නම්‍යතාවය තීරණය කරන්න පුළුවන්. පැහැදමත් එක්ක කොහොමද නම්‍යතාවය තීරණය කරන්නේ? ඔබ දන්නවා මෙන්න මේ නම්‍යතාවය ඒකීය වෙනකොට පැහැදම උපරිම වෙනවා. ඒ වගේම මිල වෙනස් වුවද පැහැදම වෙනස් නොවේ. මිල වෙනස් වුණාට පැහැදම වෙනස් නොවේ. ඒ ඇසුරින් අපිට නම්‍යතාවය තීරණය කරන්න පුළුවන්. මෙතනදී අනම්‍ය කොටසදී මිල හා පැහැදම අතර තියෙන අනුලෝම සම්බන්ධතාවය, නම්‍ය කොටසදී මිල හා පැහැදම අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධතාවය. එතකොට මිල වැඩි කරනකොට පැහැදම අඩු වෙනවා. මිල වැඩි කරනකොට පැහැදම අඩු වෙනවා මේ කොටසේ. මේ කොටසේ මිල වැඩි කරනකොට පැහැදම වැඩි වෙනවා. මිල අඩු කරනකොට පැහැදම නැත්නම් අයපාරේ අඩු වෙනවා. අනුලෝම සම්බන්ධතාවය. ඉතින් මේ ඇසුරෙන් අපිට වඩා පුළුවන් නම්‍යතාවය තීරණය කරන්න. මම නැවත මෙතනට එන්නම් පැහැදමත් එක කොහොමද ගණනය කරන්නේ කියලා. ඊට පෙර අපි බලමු ඔයාලට ගානකදී අහනවා මිල රුපියල් 4දී මෙතන ප්‍රමාණය 60ක් වේවි. මිල රුපියල් 4දී නම්‍යතාවය ගණනය කරන්න කියලා. ඒ කියන්නේ කිසියම් මිලකදී නම්‍යතාවය ගණනය කරන්න කියලා කියනවා. ඉතින් මෙන්න මේ කිසියම් මිලකදී නම්‍යතාවය ගණනය කරන්න පුළුවන් ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. එකක් තමයි ලක්ෂ නම්‍යතා ක්‍රමය. ලක්ෂ නම්‍යතා ක්‍රමය කිසියම් මිලකදී ලක්ෂයකදී ගණනය කරන්න පුළුවන්. ලක්ෂ නම්‍යතා ක්‍රමයේදී එතකොට EDP සමානයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම QD. ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P ට අපිට ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන ඍණ 10යි. කෙලින්ම ඍණ 10 ගන්න පුළුවන්. ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා නැත්තම් ඔබට සමීකරණයක් තියෙන නැත්නම් මෙන්න මෙතන ඩෙල්ටා QD තියෙනවා. මෙතන ඩෙල්ටා P තියෙනවා. එහෙම ගණනය කරනවා මේක 100යි 100 බෙදීම 10යි 10යි කියලා මෙතන ගන්න පුළුවන්.
ඒ වගේම මිල 4 දිහාන්නේ ප්‍රමාණය 60යි. එහෙනම් 10 වරක් 1යි 10 වරක් 6යි 4 6 විදිහට පස්සේ උත්තරේ ඍණ 0.66 වගේ හරියක් කියේ. ඊළඟ එක තමයි දෙවෙනි ක්‍රමය තිරස් ක්‍රමය. තිරස් ක්‍රමයේ ගණනය කරන්නේ EDP ගණනය කරන්නේ අපි ඍණයට ගමු. ඍණ අවසාන උත්තරේ ඍණ විදිහටම ගත්තොත් තිරස් ක්‍රමය කියලා කියන්නේ මෙන්න මේ අක්ෂය පදනම් කරගෙන මේ අක්ෂය තොරතුරු විතරක් පදනම් කරගෙන නම්‍යතාවය ගණනය කෙරේ. එතකොට මුලින්ම අදාළ ප්‍රමාණය ඍණ උපරිම ප්‍රමාණය බෙදුවා අදාළ ප්‍රමාණය එතන බලන්න අදාළ ප්‍රමාණය ඉන්නේ 60යි උපරිම ප්‍රමාණය ඍණ 100යි අදාළ ප්‍රමාණය 60. යනුව ඍණ 40 බෙදන්න ඕනේ 60න් නැවතත් උත්තර එනවා ඍණ 0.66 කියලා. ඊළඟට අනිත් ක්‍රමය තමයි සිරස් ක්‍රමය. ඒකෙදි ගණනය කරන්නේ මෙන්න මේ සිරස් අක්ෂයේ තොරතුරු මත පදනම් වෙලා නම්‍යතාවය ගණනය කර. එතන ගන්න පුළුවන් EDP සමානයි අදාළ මිල උඩට දාන්න අදාළ මිල ඍණ උපරිම මිල අදාළ මිල ඍණ උපරිම මිල. එතන අදාළ මිල හදනවා අදාළ මිල 4යි අදාළ මිල 4 ඍණ උපරිම මිල මෙන්න මේක 10යි. එතකොට මේ 4 බෙදන්නේ ඍණ 6යි නැවතත් ඍණ 0.66 කියලා. ඉතින් ඔබට මනෝමය ගණනය කිරීමක් කරන්න පුළුවන් මෙන්න මේ ක්‍රම දෙක හොඳට පුරුදු නොදී කිසියම් මිලකදී නම්‍යතාවය ඉතා සරලව ගණනය කිරීමේ හැකියාව තියෙනවා. මම ඔබට පෙරදී සඳහන් කරා උපරිම ප්‍රමාණය උපරිම ප්‍රමාණය කොහොමද ලේසියෙන් හොයාගන්නේ කියලා. දැන් ඊළඟට තව ඉල්ලු නම්‍යතාවය ගණනය කරන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි ප්‍රතිශත ක්‍රමය. ප්‍රතිශත දීලා දෙනවා මේ ක්‍රමය ගණනය කරන්න. EDP සමානයි ඩෙල්ටා Q 100 කරලා බෙදීම ඩෙල්ටා Q D 100% බෙදීම ඩෙල්ටා P 100%. සරල උදාහරණයක් ගත්තොත් අපිට දීලා තියෙන නම්‍යතාවය මිල නම්‍යතාවය ඍණ 3යි කියලා මේ භාණ්ඩේ මිල 100,000කින් වැඩි වුණොත් අපි ගන්න පුළුවන් ඉල්ලුම් ප්‍රමාණය කීයකින් අඩු වෙයි. නැත්නම් මේක පැහැදිලිවට කරන බලපෑම පොඩ්ඩක් යන්න ගිහින් මේ ප්‍රශ්න අහන්න පුළුවන්. ඉල්ලුම් ප්‍රමාණය කොහොමද ප්‍රමාණයෙන් අඩු වෙයි? 10 වරක් 3 ඍණ 130කින් ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙයි. මේක අනුව ඉදිරියට ගණන් ටික හදාගෙන යන්න පුළුවන්. ඊළඟ තමයි ඡාප නම්‍යතා ක්‍රමය අවශ්‍ය වෙන්නේ මිල පරාසයකදී ගණනය කරන්න. කිසියම් මිල පරාසයකදී ගණනය කරන්න ඡාප නම්‍යතා ක්‍රමය වඩා හොඳයි. අපි හිතමු මෙතන මිල 6ේදී 40යි එන්නේ මිල 6ේදී 40යි. එහෙනම් ඡාප නම්‍යතා ක්‍රමයට මිල 4ත් 6ත් 4 නම්‍යතාවය ගණනය කරමු. ඒ ක්‍රමය තමයි EDP සමානයි ඩෙල්ටා Q D බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P1 ධන P2 Q1 ධන Q2. එතකොට මෙතන අපිට ගන්න පුළුවන් EDP සමානයි මෙතන ඍණ 10 යාමයට මිල 4 ධන 6 P1 ධන P2 4 ධන 6 Q1 ධන Q2 40 ධන 60 එතන ඍණ 10 ගුණ කිරීම 10 දීම 100 10 වරක් 1 10 වරක් 10 උත්තරේ ඍණ 1යි කියලා මිල 4ත් 6ත් අතර නම්‍යතාවය ගන්න මෙතන නම්‍යතාවය 1යි 4ත් 6ත් අතර නම්‍යතාවය හරි මැද ලක්ෂයේ නම්‍යතාවය ඉන්නේ ඍණ 1යි කියලා. ඉතින් මේ තමයි නම්‍යතාවය ගණනය කරන්න පුළුවන් ආකාර 5. කිසියම් මිලක් දීලා තියෙන ලක්ෂණ නම්‍යතා ක්‍රමය, තිරස් ක්‍රමය, සිරස් ක්‍රමය භාවිත කරන්න පුළුවන්. ප්‍රතිශත දීලා තියෙනවා ප්‍රතිශත ක්‍රමය අනුව ගණනය කරන්න පුළුවන්. ඡාප නම්‍යතා ක්‍රමය අනුව ගණනය කරන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ පැහැදිලිව සම්බන්ධයෙන් මම ඔබට අවධානය යොමු කරන්න. ගොඩක් ප්‍රශ්න පත්‍රවල
අහලා තියෙන දෙයක් තමයි මේ පැහැදමත් එක කොහොමද නම්‍යතාවය ගණනය කරන්නේ කියලා. නම්‍යතාවය නිගමනය කරන්නේ කියලා. අවස්ථා තුනක් ගන්නවා. පළවෙනි අවස්ථාව, දෙවන අවස්ථාව සහ තුන්වෙනි අවස්ථාව. භාණ්ඩ මිල ප්‍රමාණය, භාණ්ඩ මිල ප්‍රමාණය, භාණ්ඩ මිල ඉල්ලුම් ප්‍රමාණය කියලා මෙහෙම අපි ගමු. 10යි 20යි මෙතන 10යි 5යි. මෙතන අපි ගමු 10යි 20යි 10යි 10යි. මෙතන අපි ගමු 10යි 20යි මෙතන 10යි 20යි. මෙතන අපි ගමු 10යි 2. දැන් බලන්න පැහැදව ගණනය කරන්න මෙහෙම දීලා තියෙනවා නම් පැහැදව ගණනය කරන ගොඩක් තමයි මෙන්න මේ අවස්ථාව පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල අහලා තියෙනවා. මේ අහනකොට ගොඩක් ළමයි මේ ලක්ෂණ නම්‍යතා ක්‍රමය ගන්න භාවිතා කරලා ගණනය කරනකොට උත්තරේ වැරදි උත්තරයක් එන්නේ. මෙහෙම දීලා තියෙනවා නම් හොඳම හරිම ක්‍රමය තමයි ඡාප ක්‍රමය ගන්න. ඒක ක්‍රමයක්. එහෙම නැත්නම් පැහැදව ක්‍රමයකට මේක නම්‍යතාවය නිගමනය කරගන්න පුළුවන්. p වැඩි කියන කිව් කියන 10 10 100යි 20 25 100. ඒතර මිල වෙනස් වුවද පැහැදව වෙනස් වෙලා නැහැ. ඒ වෙලාවේ නම්‍යතාවය ඒ කිය නැත්නම් ඍණ 1යි කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. වෙනස් වෙන්නේ නැහැ. මිල වෙනස් වුවද පැහැදව වෙනස් වෙන්නේ නැහැ. මේ අවස්ථාව ගන්න p වැඩි කිරීම කියන්නේ 10 10 100යි මෙතන 200යි. මිල වැඩි වෙනකොට පැහැදමත් වැඩි වෙලා එහෙම වෙන්නේ අනම්‍ය වල අනුලෝම සම්බන්ධතාවය මිල සහ පැහැදම අතර තියෙන සම්බන්ධතාවය අනුලෝම. ඒතර අනම්‍ය වල. එතකොට EDP ගේ අගය වෙනවා EDP ගේ අගය එකට වඩා අඩු වගයක් වෙයි. ඊළඟ අවස්ථාව ගන්න p වැඩි කිරීම කිව්ව 10 10 100යි 20 22 40යි. මිල වැඩි වෙනකොට පැහැදම අඩු වෙලා තියෙන්නේ. එහෙනම් මිල සහ පැහැදම අතර සම්බන්ධතාවය වෙන්න එහෙම වෙන්නේ නම් අවස්ථාවේදී කියන්නේ EDP ගේ අගය ඍණ 1කට වඩා මෙතන EDP ගේ අගය ඍණ 1කට අඩුයි. මෙතන EDP ගේ අගය නැත්නම් මිලේන නම්‍යතාවය එකට වඩා වැඩි අගයක් කියන නම්‍යයක් කියනවා. ඉතින් මේ අනුව අපිට නම්‍යද අනම්‍යද ඒකයද කියලා තීරණය කරන්න පුළුවන්. තීරණය කරන්න පුළුවන්. ඒ වගේම මිල වෙනස් වෙන ප්‍රතිශතයෙන්ම පැහැදමත් වෙනස් වෙනවා නම් පූර්ණ අනම්‍ය කියලා නිගමනය කරන්න පුළුවන්. ඉතින් මේ තමයි මිලේන නම්‍යතාවය ගණනය කරගන්න යනකොට ඔබට පේපර් එක ඇතුලේ ලැබෙන විවිධාකාරයේ ගණනය කිරීම. මේව ගැන හොඳ අවබෝධයක් ඔබට තියෙනවා නම් මේ පැහැදමත් එක්ක නම්‍යතාවයේ තියෙන සම්බන්ධතාවය, කිසියම් මිලකදී නම්‍යතාවය ගණනය කරන ආකාරය, සමීකරණයක් සහ වාක්‍යයක් තියෙන විදිහට ඊළඟට ප්‍රතිශත ක්‍රමය, ඡාප නම්‍යතා ක්‍රමය මේ හැම එකක්ම පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල පරීක්ෂා කරලා තියෙනවා. මේ ගැන ඔබට හොඳ අවධානය යොමු කිරීම තුළින් විභාගයේදී වර්ධනය වෙන විශාල ප්‍රමාණයක් අඩු කර ගැනීමට හැකියාව තියෙනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එක ඔබ සමග මුණ ගැහෙනකම් ඔබට ජය වේවා.